ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඇවිල්ලා තියෙනවා රජයේ කියා පුරප්පවඩු රැසක්. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගොඩක් අය වීඩියෝ එක බැලුවට subscribe කරන්නේ නැහැ. ඉතින් පළවෙනි රැකියාව විදිහට ඇවිල්ලා තියෙනවා රුහුණු විශ්වවිද්‍යාලයේ රැකියා පුරප්පවඩු සුදුවා බදවා ගැනීම. closing date එක දාලා තියෙනවා 25/10/31 කියලා. ඉතින් මේකේ ඔයාලව ගන්න රියදුරු පුස්තකාල සහායක, වැඩ සහායක, පශ්චාත් මරණ පරීක්ෂක කම්කරු, ක්‍රීඩා පිටි සේවක, උද්‍යාන සේවක යන කැටගරි වලින්. ඉතින් ඔයාලට ලොකු අවස්ථාවක් මේක. ඉතින් මේ දවස්වල ගොඩක් ජොබ් වේකන්සි එනවා. ඉතින් ඔයාලට WhatsApp channel එකකුත් තියෙනවා. ඒකට join වෙන්න. ඒකේ link එක මම description එකේ comment එකේ දාලා තියෙනවා. ඒක touch කරලා ඒකට join වෙලා ඉන්න. ඒකටත් මම job vacancy දානවා. එතකොට මේකේ full details සහ application ගන්න link එකත් මම description එකේ comment එකේ දාලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ රැකියා පුරාපාට සඳහා බදවා ගැනීම ඔයාලට පේනවා තියෙන්නේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 25/10/9 කියලා. ඉතින් මේක ගන්න ගුවන් ගමන් පිටත් කිරීමේ මධ්‍යස්ථාන කළමනාකරුල හැටියට. ඉතින් channel එක subscribe කරන්න. මානව සම්පත් ප්‍රවර්ධන ආයතනයේ රැකියා පුරාපාට සඳහා බදවා ගැනීම 25 කළමනාකාර සහකාර වැඩ සහායක යන ජොබ් කැටගරි දෙකෙන් තමයි ඔයාලව ගන්නෙ. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 25/10/18 කියලා. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේවට අදාළ සියලුම link මම description එකේ comment එකේ දාලා තියෙනවා. ඒවට touch කරලා ඔයාලට මේවා download කරගන්න පුළුවන්. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකාර ආයතනයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 25. ඉතින් මේකේ job category ගොඩක් තියෙනවා මම ඔයාලට කියන්නම්. closing date එක දාලා තියෙනවා 25/10/13 කියලා. ආහාර පාන නිලධාරී, කාමරාංශ නිලධාරී, ජ්‍යෙෂ්ඨ ආරක්කැමි, සහකාර ආරක්කැමි, කැප්ටන්, බාබන්, ස්ටුවර්ට්, වේටර්, කාමර සහායක යන ජොබ් කැටගරි වලින් ඔයාලව ගන්නවා. ඉතින් ඔයාලට ලොකු අවස්ථාවක් මේක දැම්ම ඇප්ලයි කරන්න. පොල්වකා කිරීමේ මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 25. ක්ලෝසින් ඩේට් එක දාලා තිනවා 25/10/10 කියලා. ඉතින් මේකේ පොල්වකා කිරීමේ සංවර්ධන නිලධාරී 3 වෙනි ශ්‍රේණියට ගන්නවා. නියෝජ්‍ය සම්මානාධිකාරී තනතුරු දෙකට තමයි ඔයාලව ගන්න. ඉතින් full details දාලා තිනවා. ඔයාලා ඒවා ටච් කරලා මේ වගේ details ගන්න පුළුවන්. channel එක subscribe කරන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 25. මේකේ කාර්යාල සහායක, කළමනාකාර සහායක, යොවුන් පියුම් භාර නිලධාරී, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු, අධ්‍යක්ෂ, විගණන සහකාර, පෙර පාසල් ගුරු, රියදුරු කියන ජොබ් කැටගරි වලින් ඔයාව ගන්නවා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ closing date එක දාලා තියෙනවා 25/10/7 කියලා. මහජන බැංකුවේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 25. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 25/10/7 කියලා. ඉතින් වීඩියෝ එක දැක්ක ගමන් ඔයා අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් අද දවසේ එල්ල තියෙන ජොබ් වේකන්සි ටික තමයි මේ ටික. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ සියලුම link description එකේ comment එකේ දාලා තියෙනවා. channel එකට join වෙන්න.